ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයෙකු විසින් මුදා හැර තිබෙන වීඩියෝ පටයක් කොහොමද ආරක්ෂා වෙන්නේ? ඒ ආරක්ෂා වීම සඳහා ස්ථාපනය කර තිබෙන බංකරවල භූගත නිවාසවල ඇතුළත තත්ත්වය මේ ආදී කාරණා පිළිබඳව ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයෙකු වන උමේෂ් කරුණාරත්න මහතා මුදාහල වීඩියෝ පටයක් තමයි මේ ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේ දවස්වල තියෙන වාතාවරණයත් එක්ක එළියට බහිනකොට මම මගේ බෑග්පැක් එක අරන් යනවා. මේකේ මගේ પાස්පෝර්ට් එක, වතුර බෝතලයක්, අත්‍යවශ්‍ය ඖෂධ ටිකක්, ඒ වගේ දේවල් ඉතින් මම අරගෙන යන්නේ. මොකද හදිස්සි අනතුරු වැංගීමක් ආවොත් අපිට ළඟම තියෙන බොම්බ් ෂෙල්ටර් එකට නැත්තම් බංකරයට යන්න වෙනවා. ඉතින් ඒක නිසා කෝකටත් පෙර සූදානමටත් එක්ක මම බෑග්පැක් එක යන තැන අරගෙන යන්නේ. මේ මොහොත වෙද්දිත් මගේ ෆෝන් එකේ ඇලර්ට් එකක් එනවා. අපි බලමු මම මේ වැඩේ දැන් දැනට නවත්තන අපි බලමු මොකද වෙන්නේ කියලා. මම මේ වෙද්දී ඉන්නේ ඊශ්‍රායලට එල්ලවන සතුරු ප්‍රහාරවලදී සාමාන්‍ය ජනතාවට ඒකින් මාර්ගයේ ගමන් කරන ජනතාවට ආරක්ෂිතව ඉන්න හදපු බොම්බ් ෂෙල්ටර් එකක් නැත්නම් ආරක්ෂිත නිවාසනයක් ඇතුලේ මේක පොළොව මට්ටමේ ඉඳන් අඩි 20ක් විතර යට තමයි ඝන කොන්ක්‍රීට් කට්ටුවකින් හදලා තියෙන සියලු පහසුකම් තියෙනවා. ලයිට් හයි කරලා AC හයි කරලා පුටු ෆ්‍රිජ් ඒ ෆ්‍රිජ් වල කෑම ඉතින් මේ අහල පහල නිවස් වල ඉන්න ගොඩක් ආරක්ෂිත බංකර නැති ගොඩක් ගෙවල් වල අය මේ රතු නිවේදන ලැබුණාම මේ ස්ථානයේ තමයි ඉන්නේ. මේක අති විශාල දැනක් 200කට වගේ නවත්තන පහසුකම් ගන්න පුළුවන් විදිහට ආරක්ෂිතව හදලා තියෙනවා. අප දුටුවේ ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයෙකු වන උමේෂ් කරුණාරත්න මහතා මුදාහල වීඩියෝ පටයක දැක්වුණු අදහස් පැහැදිලි කිරීමක් මෙවැනි හදිසි තත්ත්වයකදී කටයුතු කළ යුතු ආකාරයේ භූගත බංකරවල ස්වභාවය පිළිබඳව මහා ජන සංහාරයක් දක්වා මේ ගැටුම දුරදිග ගියොත් එහෙම මේවා ප්‍රමාණවත් නොවෙන්නට පුළුවන්. නමුත් පවතින වාතාවරණය තුළ ශ්‍රී ලාංකිකයන්ගෙන් විශේෂයෙන් ඉල්ලන්නට තිබෙන කාරණය තමයි වගේම ඕනෑම ජාතිකයෙකුට මේ ඊශ්‍රායලය තුළ ඒ සඳහා යම් සූදානමක් පවතින බව සඳහන් වෙනවා. මෙවැනි ස්ථානවල සඳහා පහසුකම් සපයලා තියෙනවා කියන එක.